අයිබෝවන් යාළුවනේ මගේ ආදරණීය යාළුවෝ සියලු දෙනාටම ජයග්‍රාහී සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ඔයාලා අතරට ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරණීය මතක් කිරීමක් කරන ගමන්ම අපි යන් යාළුවේ මේ රංග වීඩියෝ එක බලන්න. මේ රංග වීඩියෝෙන් ඔයාලට කියන්න හදන්නේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් තලවතුගොඩ කලල්ගොඩ රණවකවත්තේ තියෙන අනර්ගීඩමක් ගැන තමයි. නිදහස් නිස්කලංක ආරක්ෂිත සාමකාමී වටපිටාවක් සහිත ජීවත් වීමට සුදුසු ප්‍රදේශයක් කියලා මට ඔයාලට මේ ප්‍රදේශය හඳුන්වා දෙන්න පුළුවන්. ටාප් එකකින් වටවුණු මෙම අනර්ග ඉඩම පර්චස් 10කින් පමණ සමන්විත වෙලා තියෙනවා. තවද නිරෝල් ඔප්පු සහ සියලුම නීතිමය ලේඛ්‍ය විරුද්ධ ඉඩම සතුව පවතිනවා කියලා ඔයාලට මතක් කිරීමක් කරනවා. තවද පොල් සහ කොස් ගස් කිහිපයකින්ද මෙම අනර්ග ඉඩම සම්පූර්ණ වෙලා තියෙනවා. ඉඩමට පිවිසීමට පුළුල් මාර්ග පෙවසක් ඇති අතර සියලුම ගමනාගමන කටයුතුද ඉතාමත් පහසුවෙන්ම කර ගැනීමට හැකියාවක් පවතිනවා. නිස්කලංක පරිසරයක නාගරික පහසුකම් වලට ආසන්න වෙති මෙම අනර්ගිඩමේ සිට 993 හා 936 මහරගම මාල්බේ බස් පාරට මීටර් 100ක්ද තලවතුගොඩට කිලෝමීටර් 1ක්ද මහරගමට හා කොට්ටාවට කිලෝමීටර් 3ක්ද කොට්ටාව අධිවේගී පිවිසුමට කිලෝමීටර් 4.5ද වශයෙන් දුර සීමාවකින් සමන්විත වෙලා තියෙනවා. ප්‍රසිද්ධ ජාතික හා ජාත්‍යන්තර පාසල් සාප්පු සංකීර්ණ සුපිරිවෙළඳ සැල් බැංකු සහ රෝහල් පහසුකම් ඇතුළු සියලු නාගරික සේවාවන් සඳහා ඉතාමත් ඉක්මනින්ම පිවිසීමේ හැකියාවක්ද මේ අනර්ගිඩමේ දලා පවතිනවා. නිස්කලංක පරිසරයක සියලු පහසුකම් සහිත මේ අනර්ග ඉඩමෙහි පර්චස් එකක් 18,75,000ක් වැනි මුදලකට අලෙවි කිරීමට බලාපොරොත්තු වෙන සිටින අතර ඔයාලා මිලදී ගන්නවා නම් මිල ගණන් සාකච්ඡා කරලා වෙනස් කරගන්න පුළුවන් කියලාත් දැනුම් දීමක් කරනවා. එහෙමනම් ඔයා මේ අනර්ගිඩම මිලදී ගන්නවා නම් ඔයාට මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්සෙන ෆෝන් නම්බරයට කෝල් එකක් දීලා ඔයාට අවශ්‍ය සියලුම විස්තර ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. නගරයට ළඟින් නිස්කලංක පරිසරයක් සහිත මේ අනර්ගිඩම ඔයා මිලදීගෙන ඔයාගේ හිතේ ඇති සිහින නිවැරදි කරන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට බෙහෙවින් ස්තුතිවන්ත වන ගමන් ආයෙත් මේ නිම වීඩියෝ එකක් අරගෙන ඔයාලා අතරට එනකන් අදට නවතිනවා. ගිහිල්ලා එන්නම් සියලු දෙනාට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.